වෙනස්කම් සමග දිගු කලක් රට පාලනයට ජනපතිටත් අගමැතිටත් මහා සංගරුවනේ ආශිර්වාදය. වන අලි රංචුවක් කුඹුරු අක්කර සේයක් වනසයි. වාස් ගුණවර්ධන හෘදයාබාධයක් නිසා උසාවියෙන් රෝහලට. නව රජයේ ආර්ථික ප්‍රතිපත්තිවලට ජපානයේ සහාය. ගඩොල් කර්මාන්තයට වර්ෂාවෙන් බාධා. යුරෝපයට එන සරණාගතයින්ට කිතුනුවන් සහාය විය යුතු බව පාප් වහන්සේ පවසයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඓතිහාසික කැලණිය රජමහා විහාරයට ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. ඊයේ පස්වරුවේ කැලණිය රජමහා විහාරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා බෞද්ධ මන්දිරයට ගොස් ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව බෝධි පූජා වැඩසටහනකටද සහභාගී වුණා. කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම ආගමික වතාවත් සිදු කෙරුණේ. 1977 ජේ.ආර්. ජයවර්ධන මහතාත් සිය ජයග්‍රහණයෙන් පසුව කැලණිය රජමහා විහාරයේ වැඳ පුදාගත් ආකාරය උන්වහන්සේ සිහිපත් කළා. දිගු කලක් රට පාලනය කරන්නට එමකින් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ හිමි වූ බවද විශේෂ අනුශාසනාවක් කළ කැලණිය රජමහා විහාරාධිපති ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළා. ඒ ආකාරයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටත් වත්මන් රජයටත් දීර්ඝ කාලයක් නව වෙනස්කම් සිදු කරමින් රට පාලනය කිරීමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ හිමි වේවායි උන්වහන්සේ ආශිර්වාද පළ කළා. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් ආගමික වතාවත්වලට එක්ව සිටියා. ලංකාපුර වීරපුර ගම්මානයට වනාලි රංචුවක් කඩා වැදී අක්කර 100ක පමණ වෙල්යායක් සම්පූර්ණයෙන් විනාශ කර තිබෙනවා. සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිටින වනාලින් මෙසේ වරින් වර ගම්මානවලට කඩාවදින බවයි ජනතාව පවසන්නේ. කුඹුරු ඉඩම් මෙන්ම ගෙවතු වගාවන්ද මෙසේ වල්වලි කඩා වැදීමෙන් විනාශයට පත්වනවා. වීරපුර ගම්මානයේ නිවාස රැසක්ද පසුගිය කාලයේ වනාලි ප්‍රහාරවලින් විනාශයට පත් වුණා. මෙසේ පැමිණෙන වනාලින් වනාන්තරයට පළවා හැරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ප්‍රදේශවාසීන් වනජීවී නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. කිහිප අවස්ථාවකම මෙසේ ඉල්ලීම් කළත් ඉන් පළක් නොවූ බවයි ලංකාපුර වීරපුර ගම්වාසීන් පවසන්නේ. නව රජයේ ආර්ථික ප්‍රතිපත්තිවලට ජපාන් රජයේ උපරිම සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා මහතා පවසනවා. ජයිකා ආයතනයේ සංවිධායකත්වයෙන් කොළඹදී පැවැති වැඩමුළුවකදී ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ. ශ්‍රී ලංකාව පිළිබඳ ජපාන රජයේ මහත් විශ්වාසයකින් පසුවන බවද කෙනිචි සුගනුමා මහතා සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් නකා සිටුවීම සඳහා ජපානයේ උපරිම සහාය ලබා දෙන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. සංචාරක කටයුතු නකා සිටුවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. වැඩමුළුවේදී ජයිකා ආයතනය සහ මුදල් අමාත්‍යාංශය අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට දත්සන් ලැබුණා. ඒ ශ්‍රී ලංකා මූල්‍ය අධ්‍යයන ඇකඩමිය දියුණු කිරීමේ අරමුණෙන්. හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන නඩුව සඳහා කොළඹ මහධිකරණය වෙත වාස් ගුණවර්ධන මහතා රැගෙන ආ අවස්ථාවේදී ඔහු මෙසේ හදිසි හෘදයාබාධයකට ලක්ව ඇත්තේ. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණේ මහතා මේ වන විට එහි ප්‍රතිකාර ලැබමින් පසුවන බවයි වාර්තා වන්නේ. ඒ අනුව අදාළ නඩුව විභාගය ලබන 16 වෙනිදා දක්වා කල් තැබුණා. ජාතික අභියෝග රැසකට මුහුණ දුන් රට ගොඩනැගීම සඳහා ජාතික ආණ්ඩුව අනිවාර්ය වූවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා පවසනවා. ගොඩකවිල ප්‍රදේශයේදී පැවැති පිළිගැනීමේ උත්සවයකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. නව ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු ලෙස කරුණාරත්න පරණවිතාන මහතා දෙවුරුම් දීම වෙනුවෙන් රක්වාන මැතිවරණ කොට්ටාසේ යහපාලන සංසදය ඒ සංවිධානය කර තිබුණා. ප්‍රාදේශීය ජනතා නියෝජිතයන් ඇතුළු නියෝජිතයන් විශාල පිරිසක් ඊට එක්ව සිටියා. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කළේ ජාතික ආණ්ඩුවක් තුළින් රට නිවැරදි මගට ගෙන යා යුතු බවයි. 1960 වසරේ ගිය රටේ විශාල හරයාත්මක වෙනස්කම් තාම සිද්ධ වෙලා නැහැ. සිංහලයාගේ සිංහලකම, බෞද්ධයාගේ බෞද්ධකම, මුසල්මානුවාගේ ඉස්ලාම්කම, දෙමළ භාෂාව කතා කරන එයාගේ හින්දුකම, කතෝලිකකම ඒවා ආරක්ෂා කරගෙන ඒ අනන්‍යතාවන් සියල්ල ඇතුලේ ඒ විවිධත්වය තුළ මහා ඒකත්වයක් දකින්න පුළුවන් ආකාරයට මේ රාජ්‍ය ප්‍රතිනිර්මාණය කරන්න ඕනේ. ඒක මහා ජාතික වැඩක්. දැන් කෙටි විරාමයක්.